මේ ලොගෝ හෙඩ් එක. ලොගෝ හෙඩ්. මෙයාට සිංහලෙන් කියන්නේ ඔලු බෙඩි කැස්පියා. ඔයාලා බලන්න පුළුවන් කට්ටිය. පුළුවන්ද? ඔලු ගෙඩි. ඔලු බෙඩි කැස්පියා. දැන් අපි මෙහෙම අල්ලද්දි සාමාන්‍යයෙන් කට්ට දැන් ගොඩක් මේ ලොකුයිනේ ඝනකවයිනේ. දැන් මෙහෙම අල්ලද්දි මෙයාට දැනෙනවද? ෆීල් වෙනවද? ෆීල්. මෙයාට ඔලු බෙඩි කැස්පියා කියන්නේ මෙයාගේ ඔළුව කට්ටියට වඩා ගොඩක් ලොකුයි. ඒ නිසා මෙයාට ඔලු බෙඩි කැස්පියා කියනවා. මෙයාට අවුරුදු 50යි. 50යි මෙයාගේ සෙල් එක ඩැමේජ් වෙලා තිබ්බේ බෝට් ප්‍රොපෙලර් එකකට. බෝට් ප්‍රොපෙලර් එකකට සෙල් ඩැමේජ් වෙලා තිබ්බේ. මේ සෙල් එකේ අප් එකයි බැක් එකයි දෙකම ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් මෙයා ඉන්න මෙහි අවුරුද්දක් විතර. මේ තමයි guys ඉතින් අපි පිටිපස්සේ ඉන්නේ මේ බිත්තරේ හැඩේ තමයි පිටිපස්සට නිර්මාණය කරලා තියෙන්නේ මේ බිත්තර දාන තැන. ඉතින් මේක ලයිට් එකක්. හැබැයි මේ බිම තියෙන්නේ නම් ඇත්ත විදිහට හදපු බිත්තර අනුරු. මෙච්චර ලොකු නෑ ගැස්බෑ බිත්තර guys. හැඩේ ඒ වගේ මේකේ සෙල් එකක් නෑ මේක නිකන් අර පටලයක් වගේ දින්නේ. මාස්මිලෝ එකක්. දැන් බීමට තෑරිමු උනත් ඒක පට්ට කැඩෙන්නේ නෑ. නිකන් රබර් බෝලයක් වගේ බවුන්ස් වෙනවා. right. ඉතින් guys මෙතන ඉන්නේ ගේම් එකකලා රිකීම් විදිහට අර හෙඩ්සෙට් එකකින් බිත්තර වලින් දැන් අරගෙන දවස් දෙකක් කිව්වා. දවස් දෙකකට පස්සේ මුදාරපු කට්ටිය තමයි මේ හරිම චූටියේ දැන් පව් හිතනවා දැක්කම. ඉතින් මේ බලන්න guys. චූටිම චූටි. ඊට පස්සේ අපි පිටර වල වහලා මේ විදිහට බෝඩ් එකක් ගහනවා. ඩේට් එකයි variety එකේ name එකයි වල දාලා තින X ගන්න. hi guys. ඉතින් ඔන්න අද travel හන්දි ඇවිල්ලා තියෙන්නේ අමුතුම වෙනස්ම තැනකට. මේ මගේ පිටිපස්සෙන් දිස් වෙන්නේ ලංකාවේ තියෙන විශාලතම කැස්බෑ අනුරුවක්. ඉතින් අපි මේක ඇතුළට යන්න තමයි දැන් රෙඩි වෙලා ඉන්නේ. මම හිතනවා ඉතින් ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය මේක ඇතුළට ගිහිල්ලා නැතුව ඇති කියලා. මේක ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා දැකලා නැතුව ඇති කියලා මම හිතනවා. මම මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන විශාලතම කැස්බෑ රක්ෂිතයට. මේකට කියන්නේ අහුන්ගල්ල සී ටර්ටල් කන්සර්වේෂන් සෙන්ටර් එක කියලා. මම මෝරු විශේෂත් ඇතුළේ ඉන්නවා කියලා කිව්වා. අපිට ඉතින් මෝරු විශේෂත් බලා ගන්න පුළුවන් මේක ඇතුළට ගියාම. ඉතින් රෙඩි වෙලා ඉන්න guys. අපි යන් ඇතුළට ගිහලා බලමු මොනවද වෙන්නේ කියලා. නොනවතින සංචාර ගමනේ අලුත් දේවල් සොයා යන්න ඔබත් මා සමග එකතු වෙන්න travel හන්දිය YouTube channel එක subscribe කරන්න. ඉතින් guys මේ මම ඉන්නේ දැන් කැස්බෑ වගේ කට ඇතුලේ. ඉතින් හිතා ගන්න පුළුවන් කොච්චර විශාලද මේ කැස්බෑ විදියට හදපු නිර්මාණය කරපු අනුරව කියලා. මම ඇතුලට ඇවිල්ලා ඉන්නේ guys. ඉතින් මාත් එක්ක ඉන්නවා දැන් අපේ මල්ලි කෙනෙක්. මොකද වගීචනේ. වගීච මල්ලි තමයි දැන් මේක ඇතුලේ වෙන සිස්ටම් එක. එතකොට මේක ඇතුලේ ඉන්න ජීවීන් ගැන කියලා දෙන්නේ. අපි බලමු නේ. කිරිබෝ. මෙයාට ඉංග්‍රීසියෙන් කියන්නේ black tip reef shark කියලා. මෙයාට ඉංග්‍රීසියෙන් black tip reef shark කියන්නේ තමයි මේ top fin එකේ black tip patch ඉන එක නිසා මෙයාට black tip reef shark කියන්නේ. ලංකාවේ කට්ටිය කිරිබෝ කියනවා. සහ මෙයාලගේ දෙතින් දැන් මෙයාලා මෙතන ඉන්න ඔක්කොම මේක අපි කන්සර්වේෂන් සෙන්ටර් එකක් විදිහට කරගෙන යන්නේ. මෙතන ඉන්න ඔක්කොම මැරෙන් ඇනිමල්ලා. මෙතන ඉන්නේ සික් කොරයිටිස් ඉන්නවා, ඩිසේබල් කට්ටිය ඉන්නවා. අපි මෙතන ආබාධිත සත්තු නිදහස් කරන්නේ නැහැ. මොකද එයාලට ඕෂන් එකේ ජීවත් වෙන්න අමාරුයි. ඒකට මල්ලි කියන්න පුළුවන් දැන් ඔය සම්හාරලාට මාළු කඩල ඉතුරුනේ කිරිමෝරු කියලා. ඒකට මේ මොනද? මේ මොරු මෙයාලා ඉක්මනන්නේ කියන්නේ ලංකාවේ ෂාර්ක් කොරයිටිස් කන්නේ නැහැ අයියේ. මෙයාලා කන්නේ ප්‍රෙග්නන්ට් ලේඩිස් විතරයි. මොකද බ්ලඩ් වැඩි කරාම කිරි වැඩි කරන නිසා තමයි ප්‍රෙග්නන්ට් ලේඩිස්ලා කන්නේ. ඒක නිසා අපි මෙයාලා පොඩි සයිස් පොඩි කාලේ නිදාස් කරන්නේ. මේ තාමේ ස්මෝල් සයිස් තියෙන්නේ. මෙයාලගේ මැක්සිමම් සයිස් එක 1.5 මීටර් 1.5 මීටර් වලට ලොකු වුණාට පස්සේ අපි මෙයාලා ලොබ්ස්ටර්ස්ලා මෙයාලට කියන්නේ ටයිගර් ලොබ්ස්ටර් කියලා. ටයිගර් ලොබ්ස්ටර් කියන්නේ ඒක තමයි අර ටයිගර් ප්‍රින්ට් එකක් ගිහලා තියෙන බොඩි එකේ. ඒ නිසා ටයිගර් ලොබ්ස්ටර් කියලා කියනවා. අර කතා උනේ. මෙයාලගේ මැක්සිමම් සයිස් එක අඩි එකමාරක් මැක්සිමම්
weight එක කිලෝග්‍රෑම් 5. and මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලට දඩයන් කරන්න බෑ. දඩයන් කරලා ආහාර හොයාගන්න බෑ. මොකද එයාලා ඇවිදින් ඉස්සරහට පිනන්නේ පස්සට. ඒක නිසා එයාලට දඩයන් කරන්න බෑ. මෙයාලා කන්නේ හැරිච්ච දේවල්, අඩපණ වෙච්ච දේවල් කෑම හොයාගෙන තමයි කන්නේ. searching for food. මෙයාලා අපේ ස්කැවෙන්ජර්ස් කැටගරි එකට අයිති වෙන්න පුළුවන්. මේ කට්ටිය හැබැයි ගොඩාක් දුරට මේ එක තැන වගේනේ ඉන්නේ. ඔව් ගොඩක් දුරට එයාලා ඒ විදිහට තමයි මොකද බක්වල ඉන්නේ. මෙයාලට එන්න ඉන්න පුළුවන් කියලා නිප්පන්නේ මෙයාලා හැම ඩීප් එකේම ජීවත් වෙන කට්ටිය. අනිත් එක තමයි මේ ලොක්සස්ලයි ගැහණු පිටින් බේද හරන්නේ මේ පිරිමිසතාගේ මේ ඇන්ටනා එක බ්‍රවුන් කලර්. බ්‍රවුන් කලර්. ෆීමේල් ලාගේ වයිට් කලර්. මයි රිවර්ස්ලා ट्रैवलर्सලා මෙයාට කොරල් ෆිෂ්ලා කියලා. මෙතන විශේෂ කෙනෙක් ඉන්නවා. ඊල්. මෙයාට කියනවා ගොඩක් කට්ටිය ලෙබර්ඩ් ඩීල් කියනවා. මේක ඇත්තටම දැකලා නැහැ නේ මම. සාමාන්‍ය සිංහලයේ මොකද? ආන්දෙක්. ආන්දේ මුහුදු ආන්දේ. මුහුදු ආන්දෙක්. හරි හරි. මෙයාට කියනවා ගොඩක් කට්ටිය කියනවා ලෙබර්ඩ් ඩීල් කියලා. පොඩක් ලෙබර්ඩ් කලර් print එකක් බොඩි එකේ ගිහලා තියෙනද ලෙබර්ඩ් ඩීල් කියනවා. නමුත් අපි කියන්නේ මොරේන කියලා. මොකද most common name එක මොරේන. ඒ කියන්නේ මේ දෙකට නැමිලා වගේ ඉන්නේ නේ. ඒකයි ඔයාලා sea snake ලාට සමානයි. sea snake කෙනෙක් නෙමෙයි. නෝ sea snake ලාට සමානයි. මෙයාලා ඊයේ venomous. මෙයාලා venomous. මෙයාලා එකපාරක් හරි අපේ අත ඇල්ලුවොත් මේක remove කරන්න බෑ. ඔප්ෂන් දෙකයි තියෙනවා. එක්ක අපේ අත කපන්න ඕනේ නැත්නම් ඇල්බෙලා. මෙයාලා ගොඩක් දාසුනේ. මෙයාලා maximum size එක මීටර 4ක් කරනවා මේ පොඩි එකයි. මීටර 4ක් පංගු වගේ ඉතින් ගොඩක් ලැබෙන ඔක්කොම රෙස්කියු සත්තු මේ ටැංකියේ තියෙන වගේ රෙස්කියු සත්තු තවත් සති දෙකක් තුනක් යද්දී යාළගේ ට්‍රීට්මන්ට් ඉවරයි උනාට අවශ්‍ය අපිට යාස් කරනවා. ඒතර මම දැන් කොහොමද ඇත්තට මේව ගෙනාව එච්චර ධර්ම සතෙක් ආයෙ සමාන සිමල්ල තමයි අපිට ගෙනල්ලා තින්නේ. යාළට පුරුදු ඇති නේ. යාළට මුහුදු රස්සාව ස්ටාෆ්ස් කියනවා. ස්ටාෆ්ස්. යාළට ගොඩක් කට්ටිය කියන බැලුන් ස්ටාෆ්ස්ලා කියලා. නමුත් අපි කියන්නේ කුෂන් ස්ටාෆ්ස් කියලා. මොකද මෙයාගේ අප් සයිඩ් එක ගොඩක් සොෆ්ට් කුෂන් එකක් වගේ. බොටම් සයිඩ් එකේ තමයි ස්ටාර් ඩිසයින් එක තියෙන්නේ. ඒක නිසා තමයි යාට අපි කුෂන් ස්ටාෆ්ස් කියන්නේ. මේ යාට කියන්නේ බ්ලැක් මොරේන කියලා. ඒ තන්නේ ගල් ගුලා කියලා කියනවා. ගල් අසින්නේ. ඊට යාට ගල් ගුලා කියනවා. යාට බ්ලැක් මොරේන කියනවා. යාට අයියේ මැක්සිමම් සයිස් එක මීටර 3ක් වෙනවා. සමයාගේ මූණ ඩොල්ෆින් ගෙනෙට සමානයි. මෙයාගේ දත් ගොඩක් තියෙනුයි ෂාක් ගෙනෙක් කියලා. උල්නේ මම දැක්ක උල් වගේ. අලගොල්ලන්ටත් වඩා මෙයා ගොඩක්ම නපුරු කෙනෙක්. අනිත් දේ තමයි මෙයාගේ මැක්සිමම් සයිස් එක මීටර 3යි. මෙයා පොඩි කෙනෙක් මීටර 1.5ක් වගේ කෙනෙක්. මෙයාගේ සයින්ටිෆිකලි නේම් එකයි බ්ලැක් චික් මොරේල් කියලා. බ්ලැක් චික් මොරේල්. එතකොට මේ ටැංකින් ඉන්න ඔක්කොම ට්‍රැවලර්ස්ලා කොරල් ෆිෂ්ලා ෆිෂ්මෑන්ලා තමයි අපිට මෙයාලා ගෙනල්ලා දෙන්නේ. මාළු දැල් වලට මාළු පූල් වලට ඩැමේජ් වෙච්ච කට්ටිය. අපි හොඳ කරන්න පුළුවන් කට්ටියව කොහොම හොඳ කරලා නිදාස් කරනවා. මැරෙන කට්ටිය එකයි අපිට මෙන්ටේන් කරන්න අමාරුයි. සමහර දේ ගොඩක් ඉසය යනකට හොඳ කරන්න පුළුවන් කට්ටිය අපි නිදාස් කරනවා. අපිට අවසාන වශයෙන් බලා ගන්න පුළුවන් මුදුන දෙකකින්. මෙතනත් ඉන්නවනේ. එකෙක් ඉන්නේ නේ උඩ. ඇංගල ඉන්නවා guys ඔයාලට පේනවා ඇති. මෙතන ඉන්නේ. හරියට පේන්නේ නැහැ. වෙන්නේ. එතනත් ඉන්නවා ආදී. මේ තමයි guys ඉතින් අපි පිටිපස්සේ ඉන්නේ මේ බිත්තරේ හැඩේ තමයි පිටිපස්සට නිර්මාණය කරලා තියෙන්නේ මේ බිත්තර දාන තැන. ඉතින් මේක ලයිට් එකක්. හැබැයි මේ බිම තියෙන්නේ නම් ඇත්ත විදියට හදපු බිත්තර අනුරු. මෙච්චර ලොකු නෑ ගැස් බෑ බිත්තර guys. ඉතින් මාරම ක්‍රියේටිව් විදියට හදලා තියෙනවා guys. එන්න ඉතින් බලන්න. සෑහෙන දුරකතරක් ගියාගෙන ආව නුවරින. මම හිතන්නේ පැය 5මාරක් විතර ගියා එන්න. ඉතින් තව ගොඩක් දේවල් බලන්න තියෙනවා ඉස්සරහට ගිහිල්ලා. ලෝකෙටම ආවෙනික කැස් බෑවර ගහක් ඉන්නවා. ඒකෙන් ලංකාවට 5ක් ආවෙනිකයි. ශ්‍රී ලංකාවට ආවෙනික 5ක් ඉන්නේ. මෙයාට කියනවා අපි බත් කැස් බෑවර කියලා. ගල් කැස් බෑවර කියනවා. මෙයාට කියනවා කැස් බෑවර කියනවා. මෙයාට කියනවා ඔල්බෙඩි කැස් බෑවර කියලා. මෙයාට කියනවා දාර කැස් බෑවර. මේ බත් කැස් බෑවරයි ගල් කැස් බෑවරයි most common down south area එකයි. ඒකට අප්ඩේට් විශේෂත්වය තියෙන්නේ මෙන්න මෙයායි. leather bag ජීවත් වෙන්නේ අයියේ ඇන්ටාර්ක්ටික් වල. ඇන්ටාර්ක්ටික් වල නමුත් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි මෙයාව ලංකාවට ආවෙනි කරලා තියෙන්නේ. අයියේ මෙයාලා ඇන්ටාර්ක්ටික් වල හිටියට මෙයාලා අනිවාර්යෙන්ම ලංකාවට එන්න ඕනේ විතර ගන්න.
එයාලා ලංකාවේ විතරයි විතර දාන්නේ. එයාලා ඇන්ටාර්ක්ටික් වල ඉඳන් අනිවාර්යෙන් ලංකාවට එනවා විතර දාන්නේ. විතර දාලා එයාලා එනවා කොමස් කැස් බෑව කියන චයින් ජෝතර ගාතියක්. අනිත් ඒවා මෙයාට දාර කැස් බෑව කියන්නේ මෙයාගේ පිටේ දාර 7ක් දීලා තියෙනවා. ඒ නිසා එයාට දාර කැස් බෑව කියනවා. ඉංග්‍රීසියෙන් ලෙදර් බෑග් කියලා කියන්නේ මෙයාට අනිත් 4 දිනකට වගේ එයාට ෂෙල් එකක් නැහැ. ෂෙල් එකක් නැහැ නේ. doesn't have shell. එයාට තින්නේ crocodile skill එක. crocodile skill එක. ඒක නිසා එයාට ලෙදර් බෑග් කියනවා. ඒ නිසා තමයි අයියේ ඇන්ටාර්ක්ටික් වල cool water වල. ඒකෝට දැන් ඇන්ටාර්ක්ටිකාවේ ඉන්න අනිවාර්යෙන් ලංකාවේ ටෙම්පරේචර් එක හුරු වෙන්නම ඕනේ විතරේ රැකෙන්න එහෙම නිකන් ටෙම්පරේචර් එක හරියන්න ඕනේ නැත්නම් ඒ ඇන්ටාර්ක්ටික් වල හරියන්නේ නැහැ ඒ විතරේ නේ රට විලෙටෙන්නේ නැහැ එතකොට මේ තින්නේ ඇත්ත බිත්තර මේවා green turtle වගේ බිත්තර ගල්කස් බෑ වගේ බිත්තර මේවා ඔක්කොම expired වෙච්ච ඒවා පරණ බිත්තර අපි මේ ෆෝමිලින් එක දාලා තින්න එන කට්ටියට පෙන්නන්න ගොඩක් කට්ටිය දැකලා නැහැ ඉතින් guys ඔය කියන විදිහට ඉතින් මේවා තමයි කැස්බෑ බිත්තර expire වෙලා නේ මම expire වෙච්ච ඒවා තමයි මේ දාලා තියෙන්නේ ෆෝමිලින් ද්‍රාවණය තමයි දාලා තියෙන්නේ ෆෝමිලින් ද්‍රාවණය දැම්ම නැත්නම් මේව තියන්න බෑනේ කියන්නේ ඉතින් guys බලන්න හරියට මේ කුකුල් සාමාන්‍ය කුකුල් බිත්තරයක් වගේ තමයි නේ. ඒක කුකුල් බිත්තරය වගේ නෙවෙයි සමාන කරන්න බෑ. කුකුල් බිත්තරය සහ ගොඩක් ආත්පසින් වෙනස්. සමාන කරන්නේ මේ හැඩේ ඒ වගේ. හැඩේ ඒ වගේ මේකේ ෂෙල් එකක් නෑ මේක නිකන් අර මටලයක් වගේ තින්නේ. මාස්මිලෝ එකක්. මාස්මිලෝ එකක්. මාස්මිලෝ. දැන් බීමට තෑරි මුණත් ඒක අට්ට කැඩෙන්නේ නෑ. කැඩෙන්නේ නෑ නිකන් රබර් බෝලයක් වගේ. රබර් බෝලයක් වගේ බවුන්ස් වෙනවා. රයිට් රයිට්. මේ ටැංකිය ඉන්නේ සුළු ගෑස් බෑරේ. ඇලි ගෑස් බෑර්. මෙතන ඉන්නේ නේ. ඇලි ගෑස් බෑර්. ඇලි තනිකර සුදු ඉනේ එක. සුදු ගෑස් බෑග්. සුදු ගයිස් පේනවා මාර විශාල මේකත් නේ. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි අයියේ මෙයා ඉපදෙන්නේ green turtle වගේ බිත්තර මිලියනයකට එකපාරක්. ගල් කැස් බෑග් බිත්තර මිලියනයකට එකපාරක් හැදෙන කෙනෙක් තමයි මෙයා. ජාන විකෘති වීම නිසා. එයා ඉංග්‍රීසියෙන් කියන්නේ 1 in a million කියලා. සෑහෙන එයා. සාම මෙයාව අපි නිදාස් කරන්නේ. මෙයා මෙහි විබුදුන කෙනෙක් අපේ අර හැචින් ඒරියාගේ ඉපදුන කෙනෙක්. අරගෙන අපි එතෙන්ටත් යනවා බලන්න නේ. ඔව් අනිවාර්යයෙන්. බිත්තර මිලියනයකට එකපාරක් ඉපදුන කෙනෙක්. දැන්ට අවුරුදු 5යි. අවුරුදු 5ක්. අවුරුදු 5යි. ඒ කියන්නේ ඒ බිත්තරෙන් එළියට ගත්තේ දායි නම් මෙතනම තමයි. කියන්නේ දැන් මෙයාව නිදාස් කරන්න බෑ මොකද හේතු දෙකක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි අයියේ ඇල්බිනෝස්ලා නැචරල් එන්වයරන්මන්ට් එකේ ජීවත් වෙන්නේ. මොකද එයාලගේ ඇඟේ මෙලනින් නෑ අපිට අනිත් සත්තුන්ට වගේ මෙලනින් නෑ. එයාලගේ හැම පිච්චර ඉරු එළිය. අනිත් ප්‍රශ්නේ තමයි මෙයාලට අඳුර පේන්නේ නෑ. ඩාර්ක්නස් එක පේන්නේ. මොකද මුහුදේ ගොඩක් වෙලාවට මල් වතුර යට ගොඩක් අඳුරුයි. ඒ නිසා මෙයාලට අඳුර පේන්නේ නෑ. ප්‍රෙඩිටර්ස් ලාට මෙයාව ඉක්මනට ඇටැක් කරන්න පුළුවන්. බුදුරු කරගන්න පුළුවන්. ඒක නිසා අපි මෙයාව මෙහෙම තියාගෙන ඉන්නවා නිදාස් කරන්න ලයිට්. එතකොට මට කියන්න පුළුවන් දැන් මේ ආහාරයට ගන්න මොන සාමාන්‍ය කිස්බෑව මෙහි එයාලගේ ප්‍රියතම ආහාරය අයියේ ජෙලිෆිෂ්ලා. ජෙලිෆිෂ්. ඔව් අපිට ජෙලිෆිෂ්ලා ෆන් කරන්න බෑ. අපි දෙන්නේ පොඩි මාළු තමයි දෙන්නේ. අපි හැමදාම උදේට දෙනවා. දවසට දෙපාරක් අපි දෙන්නේ. දවසට දෙපාරක්. ඒකෝට ඔක්කොගෙම බලලා සෑහෙන මාළු ප්‍රමාණයක් යනවා නේ. ඔක්කොටම මාළු සාමාන්‍යයෙන් අපිට කිලෝ 60ක් විතර යනවා මේ මාළු. දවසට කිලෝ 60ක්. සෑහෙන කොස්ටයක් යනවා නේ. යා සෑහෙන කොස්ටයක් යනවා. මේක තමයි අයියේ අපි ගාව ඉන්නේ දැන් තමයි වටනා කියලා ගානක් මිලක් නියම කරන්න බැරි සතෙක් තමයි මෙයාලා. මේ කැටගරි එකේ නම තමයි හොක්ස්බිල්. ඉංග්‍රීසියෙන් හොක්ස්බිල් කියන්නේ මෙයාලට තියෙන්නේ narrow head එක. like hawk එකක් or beak එකක් වගේ. ඒක නිසා තමයි අපි හොක්ස්බිල් කියන්නේ. සිංහලෙන් නම් කියන්නේ අපි පොතුගස් බෑව කියලා. මොකද එයාගේ සෙල් එකේ පොතු තියෙන නිසා එයාට පොතුගස් බෑව කියනවා. මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලා ඔක්කොම ගොඩක් හෙල්ති. නමුත් නිදාස් කරන්න බෑ. මොකද මෙයාලා එකක් එක්ස්පෙන්සිව් අනිත් එක රෙයාරස්. කැස් බෑව කියන්නේ ගොඩක් බඳවීමේ තරජනයට ලක් කළා තියෙන જાතියක්. නමුත් මෙයාලට වඩා වදේ. මෙයාලගේ බිත්තර නෑ. මෙයාලගේ සත් බිත්තර ඉන්න මෙයාලගේ සත් ගානු පිරිමි ඉන්න ඕනේ. ගානු පිරිමියක් නෑ බිත්තර නෑ. මෙයාලා මේක මෙයාලා ගැන දන්නේ නැති කට්ටිය තමයි අපි මෙහෙට ගෙනල්ලා දෙන්නේ. අපි අරගෙන මෙහෙ තියන් ඉන්නවා. මේ පොඩි කට්ටිය ඉන්නේ තාම. අවුරුදු 10ක් 7ක් විතර කට්ටිය තමයි ඉන්නේ. අපි තව මෙයාලා ලොකු කරලා තමයි අපි මෙයාලා නිදාස් කරන්නේ. පොඩි කාලේ නිදාස් කරන්නේ මොකද මෙයාලා එක්ස්පෙන්සිව් ගන්න හේතුව තමයි මෙයාලා මේ ෂෙල් එකේ
ගොඩක් බ්‍රෑන්ඩඩ් දේවල් හදනවා. සන්ග්ලාසස් ෆ්‍රේම් හදනවා, හෑන්ඩ් බෑග්ස් හදනවා, හෙයාර් ක්ලිප්ස් හදනවා, ජුවලරිස් හදනවා, ජුවලරිස් බොක්ස් හදනවා. ගොඩක් අයිටම් හදනවා. ඒක නිසා අපි යාළුවා මේ තියන් ඉන්නවා. හැම වෙලේම හන් කරන්න බලන ඒක නිසා අපි යාළුවා මේ තියන් ඉන්නවා. තවත් අවුරුදු කිහිපයක් යනකම් අපි මේ තියන් ඉඳලා ලොකු වුණාට පස්සේ තමයි අපේ මෙයින් පාර්ට් එක හැචින් ඒරියා එක. මෙතන තමයි අපි පැටව සංරක්ෂණය කරන්නේ. පද්දවනවා. මේකේ එතකොට මල්ලි මේ දැන් කැස්බෑ වර්ග ගොඩක් ඉන්නවා, 5ක් ඉන්නවනේ. 7ක් ඉන්නවා. සෝරි 7ක්. ඒ 7ම ඒ කලමේ බිත්තර දාලා අර වර්ගෙ ලියනවා. හොම. එහෙමද නැත්නම් 7ම හොයාගන්න බෑ. අපිට ලංකාවේ ජීවත් වෙන්නේ 5. 5යි නේ. ඒ 5 තමයි අර බෝඩ් එකේ. ඒ 5 තමයි අර බෝඩ් එකේ. ඒ 5නොත් ඩවුන් සවුත් එකට ගොඩක්ම කොමන් අයියේ ග්‍රීන් ටර්ටල් ඔයි ඔලිව් රෙඩ්ලි විතරයි. අපේ බිත්තර ඉන්නේ ඔලිව් රෙඩ්ලියි ග්‍රීන් ටර්ටල් අයගේ විතරයි. මෙතන ඉන්නේ ඔක්කොම ඔලිව් රෙඩ්ලි හායි සහ ග්‍රීන් ටර්ටල් අයගේ බිත්තර. අපිට මේක බිත්තර ගෙනල්ලා දෙන්නේ අයියේ ෆිෂර්මන් ලයි විලේජස් ලයි. අපි ඒවා සල්ලි අරගෙන මෙතන බලදා. වල හරන්නේ අපි බිත්තර බැරිට් කරන්නේ කලයක් හැඩේ ඩේට හරලා තමයි දාන්නේ. බිත්තර එක උඩ එක අතුරන්නේ අපි. ගොඩක් අපිට ප්‍රතිල ගන්න ඕන නිසා අපි ඒක ගොඩක් ආරක්ෂා වෙන්න කරන්නේ. ඊට පස්සේ අපි බිත්තර වල වහලා මේ විදිහට බෝඩ් එකක් ගහනවා. ඩේට් එකයි වෙරයිටි එකේ නේම් එකයි වල දාලා තින X ගන්න. එහෙම ඔක්කොම දානවනේ. දාලා මේක හැච් වෙන්න යනවා ඊ දවස් 50 55ක් යනවා. අඩුම යන දවස් 48ක් තමයි. මැක්සිමම් ගියොත් දවස් 50 55ක් යන මේක හැච් වෙලා යාලා ඔටෝමැටිකලි ඉරායාසයෙන් ලෙදර් බෑග් ගේ දාරකස් බෑග්ගේ රියල් බොඩි සයිස් එක. රියල් බොඩි සයිස් එක. මාස් එක මීටර 3 කිලෝග්‍රෑම් 916ක් වෙන යාගේ මැක්සිමම් weight එකයි මැක්සිමම් සයිස් එකයි. ඒ තමයි. ඔක්කොම දවස් දෙකේ තුනේ කට්ටිය අපි යාළුවෝ ඔක්කොම නිදාස් කරනවා. නමුත් ඒ අර හැචර් එකෙන් ගත්තේ කට්ටිය මේ. ඔව්. සෑහෙන ඉන්නවා. ඔව් සෑහෙන ඉන්නවා. නමුත් අපි මේ ඔක්කොම කට්ටිය නිදාස් කරනවා. නමුත් අපි දහවල් කාලේ නිදාස් කරන්නේ මොකද ප්‍රෙඩිටර්ස්ලා ගොඩක් වෙලාවට මෙයාට ඇටැක් කරනවා. ඊගල් ලබර්ට්ලා ගොඩක් වෙලාවට මෙයාව ඇටැක් කරනවා. අපි මෙයාලව නිදාස් කරන්නේ අඳුර වැටුණාට පස්සේ. අවසානයෙන් පස්සේ තමයි අපි රිලීසින් පටන් ගන්න. ඉතින් දැන් අපි මෙයාලව මූදර නිදාස් කරනවා. ඉතින් guys මෙතන ඉන්නේ ගේම් ටර්ටල්ලා. අර කියන විදිහට අර හැචර් එකෙන් බිත්තර වලින් දැන් අරගෙන දවස් දෙකක් කිව්වා. දවස් දෙකකට පස්සේ මුදාහරපු කට්ටිය තමයි මේ හරිම ටූටියේ ඉතින් පව් හිතනවා දැක්කම. ඉතින් මේ බලන්න guys. චූටිම චූටි. මං ඉතින් ඇත්තට මේ මිස්ටේක් එකක් කරලා ගියා. මැරලා නෙමෙයි ඕනේ නිකන්. එතකොට මෙතන තියෙදි තමයි දැන් ගොඩක් කට්ටිය යනවා ඒ කියලා මොහොතේ බිත්තර නොත් තින්න දින්න නැතුව ඇයි කියලා මෙතෙන්ට ගෙන්නේ. හේතු දෙකක් තියෙනවා. ඊයේ මොහොතේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් බිත්තර 10කට එකක් හෝ දෙකක් තමයි සර්වයිව් වෙන්නේ. බිත්තර 10කට දෙකක් වගේ. දෙකක් වගේ තමයි සර්වයිව් වෙන්නේ. ඔව්. නමුත් මෙතන නැචරල් එන්වයරන්මන්ට් එකට වඩා ගොඩක් සේෆ්. සේෆ් නේ. අපිට 180ක ප්‍රතිඵලයක් මෙතනින් ගන්න පුළුවන්. අංක තමයි මෙතන. ඔව් නැත්තම් ඉතින් මෙච්චර මෙහෙම පැටව බිහි වෙන්නේ නැහැ නේ. බෑ අනිවාර්යයෙන්. එතකොට මේ ටැංකිය ඉන්න ඔක්කොම ලෝකෙටම ආවනේ කැස්බෑවෙක්. මෙහා ජීවත් වෙන්නේ වැඩිපුර ඉන්දියන් වල ඉන්දියාවේ. මෙයාලට කියන්නේ ඔලිව් රෙඩ්ලි කියලා බටු කැස්බෑවෙක්. එතන ඉන්නේ දවසේ දෙකේ හතරේ. ඉතින් ඔයාලට පේනවා මේ ඉන්නේ ඔලිව් රෙඩ්ලි බටු කැස්බෑව නේ. ඒ වෙලාව අපි බැලුවා ග්‍රීන් ටර්ටල්. මෙයන් හරිය ඒ කියන්නේ මේ නිකන් සයිලන්ට් නේ. ඒ කියන්නේ ගොඩාක් කලබල නැහැ නිකන්. ගොඩක් يعني ඇක්ටිව්. ඇක්ටිව්. මේකේ ෆොක්ස් බිල්ලරනේ. පොඩ්කාස්ට් බෑව තුන් දෙනෙක් ඉන්නේ. මෙයාලා මෙහි මේ පුදුම කට්ටිය. ලොකු දෙන්නට සතියක් වෙනවා. පොඩි කෙනාට දවස් 3ක් වෙනවා. අපි මෙයාලව නිදාස් කරන්නේ. හේතුව තමයි මෙයාලා එන්ඩේන්ජර්ඩ්. වඳ වීමේ තරද ක්‍රිටිකල් එන්ඩේන්ජර්ඩ්. වඳ වීමේ තරදයට බෙහෙවින් ලක් වෙලා ඉන්න කට්ටිය තමයි මෙයාලා. මෙයාලගේ බිත්තර නැහැ. ඒක නිසා බිත්තර නැහැ. ඒක නිසා තමයි අපි මෙයාලව ලොකු කරලා නිදාස් කරන්නේ. ජීවිත කාලෙම නිදාස් කරන්නේ නැහැ. අපි මෙයාලගේ සාමාන්‍යයෙන් මෙයාලට සර්වයිව් වෙන්න පුළුවන් සයිස් එකකට ආවට පස්සේ තමයි අපි මෙයාලව නිදාස් කරන්නේ. ඉතින්යේ බටු කැස්බෑව දෙන්නේ. මෙයාට ඔලිව් රෙඩ්ලි කියලා කියනවා. එයා තමයි ලෝකේ ඉන්න කුඩාම කැස්බෑව විශේෂය. ඔලිව් රෙඩ්ලි බටු කැස්බෑව. අපිට මෙයාලව මේ දෙන්නම හම්බුනේ මුහුදට කොට ගහලා තිද්දි දැල් වලට පැටලිලා ඉඳලා තින්නේ. මෙයාලා දෙන්නම ආබාධිතයි. මෙයාලා ඉලාස් කරන්න. ඒක නිසා තමයි මෙයාලා ඉන්නේ. මෙයාලා ආබාධිතයි. මෙයාගේ
දකුණු අතනේ අරේගේ වම් අතනේ. ඒක පේනවනේ අර පැත්තකට නිකන් ඇලවෙලා වගේ. අනේ ඔය මේ පැත්තනේ දැල් වලට පැටලිලා දත් පාරවල් තිබිලා තියෙනවා. ඒකෙන් අපේ කට්ටිය නිගමනයකට ඇවිල්ලා තිනවා දැල් වලට පැටලලා ඉඳි මෝරු පාන. ගොඩක් ප්‍රෙඩර්ස්ලා ගොඩක් වෙලාවට මෙයාට ඇටැක් කරන නිසා මෝරු පාලා කියනවා. දැන් ඔපරේෂන් කරලා හොඳ කරලා තිනවා. දැන් මේට ඇවිල්ලා වුරුද්දක් විතර අමුන් නිදාස් කරන්නේ නැහැ නේ තමයි කියන්නේ. මොකද අපිට අපේ මෙතන ඉන්න ආබාධිතයන්ට නිදාස් කරන්න බෑ. මොකද එයාලට කැම හොයාගන්න බෑ. අනිත් ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් තමයි කැම හොයාගන්න බෑ. අනිත් ප්‍රශ්නේ තමයි මෙයාලා ජීවිත කාලෙම පාවි තමයි ඉන්නේ. ඒක තමයි. මෙයාලට යට යන්න බෑ. යට යන්න බැරි අයියේ අත නැති නිසා නෙමෙයි. හේතුවක් නිසා. හේතුව තමයි ප්ලාස්ටික්. ගොඩක් වෙලාවට ඉන්දියන් සාගරේ ගොඩ හැමතැනම ප්ලාස්ටික් තියෙනවා. ඒකින්. ඊට එකේ හැමතැනම වගේ ප්ලාස්ටික් කුණු කඳු වගේ තියෙන හැමතැනම තියෙනවා. මෙයාලට අයියේ මොහොත ඇතුලේ ආබාධිත නිසා අර දඩයන් කරන්න බෑ. ඒක නිසා යාල ප්ලාස්ටික් කෑවට පස්සේ ඒක ප්‍රොඩියුස් වෙනවා ගෑස් එකක් විදියට. ප්‍රතික්‍රියා කරලා ඒක ප්‍රොඩියුස් වෙනවා ගෑස් එකක්. අපිට නිකන් නයිට්‍රෝජන් එකක් වගේ ඒක ප්‍රොඩියුස් වෙනවා. ඊට පස්සේ මේ ෂෙල් එක පිම්බෙනවා. දැන් දෙන්නකම ෂෙල් පිම්බිලා දැන් දෙන්නම පාවෙට. මේ පිම්බිලා තියෙන්නේ ඒ හින්දානේ. ඒ නිසා ගෑස් පිරලා දැන් ඒක පිම්බිලා තින්නේ. දැන් ඔය පාවෙට. ඔව්. ඒ කියන්නේ දැන් මේ දෙන්න එකටම එක විදිහටම මෙහෙම ඉන්නේ නැහැ සමහරවිට තැනින් තැනට යනවා. කාම්මකින් යාලා ඒ වෙට් එක ගන්නවා. ඒ කට්ට කපලවත් කට්ට විදලවත් මේ ගෑස් අයින් කරන්නත් බෑ ප්ලාස්ටික් අයින් කරන්නත් බෑ. අයියේ මොකද යාලා මැරෙනවා. අපි මිනිස්සුන්ට වගේ යාලටත් සෙන්සිටිව් තැනක් තමයි ඒක. නෑ කට්ට කැපුවොත් අර විදත් අර යාලා මැරෙනවා. ජීවිත කාලෙ මෙහෙම තියාගන්න එක කරන්නේ. අප් කන්න දෙනවා බඳ දෙනවා. බැක් අප් දෙනවා. එතකොට අපි මේ කැස් බෑවුන්ගේ ගැහණු පිරිමි බෙදේ හොයාගන්නයි මේ පිරිමිසතාගේ නැට්ට දිගයි. නැට්ටනේ අර හැංගිලා තියෙන්නේ. නැට්ට දිගයි පිරිමිසතා හැංගිලා තියෙන්නේ. ගැහණු සතාගේ නැට්ටක් නෑ. නැට්ටක් නෑ. එතකොට මේ ගැහණු සතා අර ඉන්නේ පිරිමි සතා. රයිට්. මේකින්නේ කොම ග්‍රීන් කරලා කැස් බෑව්. මේ ඉන්න තන මේ කට්ටිය ඔක්කොම අයියේ අවුරුදු 20 15 කට්ටිය ඉන්නේ. මෙයාලා මේ ටැංකිය ඉන්න කට්ටියට දිනන්නේ මාළු දැල් නිසා ඔයාලා දන්නවනේ මාළු දැල්ල නයිලොන් නෙට් එකෙන් හදන්නේ. මාළු දැල් නිසා ඇතිවෙච්ච විවිධාකාර ලෙඩ තියෙනවා. මෙයාලට සමහර දෙට දිනවා කලස් චේන්ජ් වෙලා තියෙනවා, ස්කින් ඩිසීසස් තියෙනවා, ඇලර්ජික් තියෙනවා, කැන්සර්ලස් ඩැමේජ් වෙලා තියෙනවා. වෙනස් විදිහේ ලෙඩ තියෙන්නේ. අපි මෙයාලට දැන් මෙඩිසින් දෙන ගමන් තියෙන්නේ. ට්‍රීට්මන්ට් කරන ගමන් ඉන්නේ. තව අපි අවුරුද්දක් ඇතුළත ට්‍රීට්මන්ට් ඉවර කරලා අපි යාළුවා ඉඩස් කරනවා. අපි මේ ජීවිත කාලෙම තියන් ඉන්නේ ලෙඩ වෙච්ච කට්ටිය, ඉන්ජර් වෙච්ච කට්ටිය, ආබාධිත කට්ටිය තමයි මේ තියන් ඉන්නේ. එතකොට මම බැන්නම් අපේ ගාවින් ඉන්න වයස් ඔව් මේක සෑහෙන ලොකුයි නේ. මේ ඉන්නේ ලොගෝ හෙඩ්. ලොගෝ හෙඩ්. මෙයාට සිංහලෙන් කියන්නේ ඔලු බෙඩි කැස්ප. ඔයාලා බලන්න පුළුවන් කට්ටිය. පුළුවන්ද? ඔලු ගෙඩි. ඔලු බෙඩි කැස්ප. දැන් අපි මෙහෙම අල්ලද්දි සාමාන්‍යයෙන් කට්ට දැන් ගොඩක් මේ ලොකුයිනේ ඝනකමයිනේ. දැන් මෙහෙම අල්ලද්දි මෙයාට දැනෙනවද? ෆීල් වෙනවද? ෆීල්. මෙයාට ඔලු බෙඩි කැස්ප කියන්නේ මෙයාගේ ඔළුව කට්ටියට වඩා ගොඩක් ලොකුයි. ඒ නිසා මෙයාට ඔලු බෙඩි කැස්ප කියනවා. මෙයාට අවුරුදු 50යි. 50යි. මෙයාගේ සෙල් එක ඩැමේජ් වෙලා තිබ්බේ බෝඩ් ප්‍රොපයිල් එකකට. බෝඩ් ප්‍රොපයිල් එකකට සෙල් ඩැමේජ් වෙලා තිබ්බේ. මේ සෙල් එකේ අප් එකයි බැක් එකයි දෙකම ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් මෙයා ඉන්න මෙහි අවුරුද්දක් විතර. තවත් අවුරුදු 3ක් කාලයක් විතර යද්දි මෙයාට රික වුණාට පස්සේ තමයි අපි යාළුවෝ නිදාස් කරන්නේ. ඒ කියන්නේ කොහෙන්ද මල්ලි ගෙනත් තියෙන්නේ දැන් මෙහෙට? මේ ගෙනදින ඔය වාදින බෝඩ් පෑන් එකටම වෙන කට්ටිය තමයි ගෙනදන්නේ. එල්ලේ යනවා දැක්කට පස්සේ කවුරුත් දාලා යන්න හිතෙන්නේ නැහැ නේ. අපි අරන් යනවා. ඒක හොඳ මිනිස්සු අරන් එනවා. ඒකට දෙනවා. ඉදුණට පස්සේ හොඳ කරලා නිදාස් කරනවා. මට අවුරුදු 50යි. මෙයා තමයි ඇග්‍රසිව්ම කැටගරි. ඇග්‍රසිව්ම කැටගරි. මෙයාලා අරගොල්ලෝ වගේ ක්වික්ලි ඇටැක් කරන්නේ. මෙයා පොඩ්ඩක් පුරතල් කරන්න දීලා එහෙම වෙලා තමයි එකපාරට කපනවා. කපුවට පස්සේ ඇඟිල්ල බෙන් වෙන්නම බන්න පුළුවන් ස්ටෝන් කටක් තමයි මෙයාට තියෙන්නේ. මොකද මේ කැස් බෑවුන්ට දත් නැහැ. දත් නැහැ. බීක් එකක් වගේ. කුරුල්ල පොටක් වගේ. ඒක නිසා තමයි අල්ටිමේට් එක මොනවද කරන්නේ. අර නිකන් මේ කැත්තක් වගේ කටස් කාලා කඩන්න පුළුවන්. ඉතින් guys මේ ඉන්නේ ලොකේ හෙඩ් කියන කෙස්බෑව. මෙහෙ ඉන්නේ ලොකුම කෙස්බෑව අවුරුදු 50ක් කියලා කියනවා. විශාලත්වය කොහොමද වන්නේ? විශාලත්වයේ මීටර
1.5 මීටර 1.5ක් වගේම කිලෝ සෑහෙන ඇතිනේ කිලෝ 50ට වැඩි. Ini කිලෝ 300ක් විතර තියනවා කියලා කියනවා. ඉතින් මෙයා පොඩිනේ. ඉතින් හරිම විශාලයි guys. ඔයාලට આવොත් බලන්න පුළුවන්. වීඩියෝ එකේ බැලුවට ඔයාලට දැනෙන්නේ නැති වෙයි. සමහරවිට මෙතෙන් ඇවිල්ලා බලනවා සෑහෙන විශාල podcast bag අයියේ අවුරුදු 7යි මේ මිතුරුනේ ගොඩක් ගොඩක් තේජි කෙනෙක් නිදාස් කරන්නේ පොඩි ස්මෝල් සයිස් එකේ නිදාස් කරන්නේ අපි ආගේ මැක්සිමම් සයිස් එකට ආවට පස්සේ තමයි මෙයා නිදාස් කරන්නේ. මෙයාලගේ මැක්සිමම් සයිස් එක 1.25 මීටර් එක 1.25 මීටර් එකට ආවට පස්සේ අපි මෙයාලට කරලා අපි කැස් ඩවුන් ඔපරේට් මීටර් එක ගෙනල් කැස් ඩවුන් ඔපරේට් කරන් නිසා මෙඩිසින් කරද්දී අපි මේක ඇතුළට අරන් ගිහලා තමයි අපි කැස් බෑගේ අවුරුදු 10යි මෙයාට ඉන්නේ මාළු දැල් නිසා මෙයාගේ බෙල්ල කැපිලා තියෙනවා. ඒක නිසා එයාට ස්කින් ඩිසීස් ඇති වෙලා තියෙනවා. සමේ රෝගයක් ඇති වෙලා තියෙන්නේ. ඒකද මේ ඉස්සරහා නිකන් අමුතුයි මේ හැම අමුතුයි වගේ තියෙන්නේ ඒකින්ද. ඒක පින්ක් කලර්ස් පැචස් තියෙන්නේ නෙක් එක උඩ. ඒක තමයි කඩලා. ඒකින්දම අර මේ එයාලගේ කකුල් වලටත් ගිහිල්ලා ඒකනේ. තව අපි මාසයක් ඇතුළත සඳ කරලා ඉඳලා. ඒ කියන්නේ මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවද මල්ලි? අපිට ඉන්න ડોක්ටර් කෙනෙක් ඉන්නවා. once a week වගේ ඇවිල්ලා අපේ හැම කැස් බෑග් චෙක් කරනවා තමයි එක්කෙනා. නොනවතින සංචාර ගමනේ අලුත් දේවල් සොයා යන්න. ඔබත් මා සමග එකතු වෙන්න. Travel Handiya YouTube channel එක subscribe කරන්න.